සාමය හා සතුට පරිපූර්ණ වූ ගම්මානයක ජනතාව එකමුතුකමින් ජීවත් වූහ. එක් රාත්‍රියක රවී දැක්කා අමුතු සිහිනයක්. එම සිහිනයේදී රවි පරණ ගල් විහාරයකදී මායාකාර ශක්තියක් දැක්කා. ඒ සිහිනයේදී වයසක භික්ෂුවක් දැක්කා. භික්ෂුව කිව්වා තුන්වෙනි ඇස දරන්නා ලෝකයේ විනාශ කරන්නත් හෝ ලෝකය බේරගන්නත් තුරුවන් කියලා. අලුයම කාලයේදී රවී අවදි වූයේ ඔහුගේ නෙත් අතර අමුතු රේඛාවක් සමගය. ගම්වැසියෝ රවී දැකීමෙන් බිය වූහ. ඔහු තුන්වෙනි ඇස ඇති දරුවා බව ගම්වැසියන්ට තේරුම් ගියේය. සිතට ලැබුණු අමුතු ආමන්ත්‍රණයකින් පසු රවි කඳු ඇටියකට ගමන් කළේය. කදු මත තිබුණු ගල් ගුහාවකදී රවිට විශේෂ මායා බලයක් දැනෙන්න ගත්ත. මෙම ගුහාවෙන් ලොකු ආලෝකයක් මතුවී දිව්‍යමය ආත්මයක් මතුවෙන්න ගත්තා. එම ආත්මය රවිට කිව්වා නිවරදිව මායා බලය හසුරවන්න කියලා. නැත්තම් තමන්නුත් එක්කම මායා බලය විනාශ වෙයි කිව්වා. ඒ සමයේ දෙව්ලොව ආක්‍රමණය කරපු අසුරයෙක් රවිගේ ශක්තිය බලින් ලබා ගන්න හැදුවා. රවි සහ නපුරු අසුරයා මුහුණට මුහුණ ගැසුණා. ආලෝකයේ සහ අන්ධකාරය දවැන්ත සටන කරමුණා. රවිගේ තුන්වෙනි ඇස විවෘත වූ පසු ලෝකය සංසුන් විය. නපුරු අසුරයා රවිගේ තුන්වෙනි ඇසේ ශක්තියෙන් විනාශ විය. රවි ගමට ආපසු පැමිණියේ මුළු ලොවටම යහපත උදා කරමින්ය. මේ කතාව දැනගත් ගම්වැසියෝ රවිව උසස් අයරින් ගමට පිළිගත්තහ. තුන්වෙනි ඇසේ ශක්තිය රවිගෙන් නික්මුණත් සිතේ එය සදාකාලිකවම රැඳුණි. කාලය ගත වෙද්දී මහා විනාශයකින් ලොව බේරාගත් වීර දරුවා පිළිබඳ කතාව ජනතාවගේ සිත්වලින් කෙමින් මතකයෙන් දුරස් විය.